හෙලෝ ළමයි මම ඉතලි වලට ආවට පස්සේ වීඩියෝ එකක් කරන්නම බැරි වුණ නිසා මං හිතුවා අද මිනි බ්ලොග් එකක් කරනවා කියලා. අද අපි හවස පොඩ්ඩක් එළියට ආවා. ඉතින් අද වෙන දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ එක මම කරන්නේ. ඉතින් ගෙදර ළඟින් මේන් රෝඩ් එකට දාපු ගමන් මේ වගේ ලස්සන ගස් පේලියක් තියෙනවා. අපි ඉන්නේ සිටි එකෙන් පොඩ්ඩක් එළිය නිසා අපි සිටි එකට ගියා පොඩි වැඩ වගේක් කරගන්න. කරලා අපි ආවා චර්ච් එකකට. ලංකාවේ චර්ච් වගේ නෙවෙයි මේවා වෙනස් මාරම ලස්සනයි. ඉතින් අපි ඇවිල්ලා ප්‍රේයර්ස් කරා. අපි ගියේ හවස වෙලාවක නිසා කවුරුත්ම හිටියේ නෑ චර්ච් එකටම. අපි දෙන්න විතරයි හිටියේ. චර්ච් එකේ ගොඩාක් තැන්වල මේ වගේ එක චිත්‍ර තිබ්බා. ඒවා හරිම ලස්සනයි. මට දැනුනේ මම ෆිල්ම් එකක් අස්සට ආවා වගේ. මොකද ෆිල්ම්ස් වල විතරනේ මම මේ වගේ දේවල් දැකලා තියෙන්නේ. ඉතින් චර්ච් එක අපි පොඩ්ඩක් බලලා එතනින් එළියට ආවා. ඊට පස්සේ අපි ආවේ මෙන්න මේ පාක් එකට. ස්ප්‍රින්ග් එක පටන් ගන්නම කාලේ මං ආව හින්දා දැන් තමයි ගස්වල දළු දාලා කොළ හැදෙන්නේ. ඒ වගේම ලස්සන මලුත් තියෙනවා හැම තැනම බිම. මං ඒව පෙන්නන්නම් ඉස්සරහට. ඉතින් සිටි එක බලන්නත් එක්ක අපි පොඩි වටයක් දැම්ම සිටි එකේ. ඊටත් පස්සේ අපි ආව තවත් පාක් එකකට. මේ පාක් එකේ නම් බිම හැම තැනම චූටි මල් පිපිලා තිබ්බේ. ඉතින් පාක් එක මැදම තිබ්බ ලස්සනම බෙන්ච් එකට අපි ගියා. මොකද එතන හරිම ලස්සනට පේනුන හින්දා. ගිහිල්ලා ඉතින් මම ෆොටෝස් ටිකක් ගත්තා. ඊට පස්සේ මං ෆොටෝස් ටිකක් ගත්තා. බලන්නකො මං ඇවිදලා හොයාගත්ත දේ. ඒකට කියන නම නම් මන් දන්නේ නැහැ. ඒ වුණාට ලංකාවේට වැඩිය මෙහෙව චුට වෙනස්. ඊට පස්සේ අපි ආයෙත් ගමනක් යන්න පටන් ගත්තා. දැන් අපි මේ යන්නේ කන්දක් උඩට. ඉතින් ගොඩාක් දුර යන්න තියෙනවා. යන්න තියෙන පාරත් හරිම වෙනස් ලස්සනයි. දැන් හවස නිසා පොඩ්ඩක් කරවල වීගෙනත් එනවා. මේ යන්න පිටත් උනේත් කන්දක් උඩ තියෙන පල්ලියකට. ඉතින් අපි පොඩ හවස් වෙලා ගියපු නිසා පල්ලියට යන්න උන්නේ. අපි එතනට ගිහිල්ලා ආවා. අර පේන්නේ පල්ලිය. එතනට පේනවා ලස්සන view එකක්. ආයෙ දවසක එතනට යනවා කියලා හිතාගෙන අපි ආපහු ආවා. එතන එළියට ගිහිල්ලා ආපහු හින්දා ගෙදර ආව ගමන් උණුවෙන් මසාලා ටී එකක් හදාගන්න මේ විදිහට මම ඕනි දේවල් ටික කොටා ගත්තා. මෙන්න මේ විදිහට තමයි මසාලා ටී එක හදාගත්තේ. ඉතින් වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ තවත් ඉතාලි වල වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි ළමයි.